සියලු දෙනාම සාදුනාදයක් පවත්වන්න. අද ධර්මානුශාසනාව පවත්වනු ලබන දේශකයන්න් වහන්සේ හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතන වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද බටුවන්ගල සමිද්දි ස්වාමින්ද්‍රයන් වහන්සේ. පින්වත්නි, අපි ධර්මදේශනාව ශ්‍රවණය කිරීමට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා තෙවරක් නමස්කාරය කියමු. අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්සේ. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාදු සාදු සාදු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු. තස්සමයි හං භික්ඛවේ ඒතද හෝසි නවාති මේ ආයස්මන්තෝ ජානන්ති තේරන් වාතේර කරණේ වා ධම්මේ බුද්ධෝ වේපි භික්ඛවේ හෝති අසීතිකෝ වා නාඋතිකෝ වා වස්සත්තිකෝ වා ජාතියා
සෝච හෝති අකාලවාදී අභූතවාදී අනත්තවාදී අධම්මවාදී අවිනයවාදී අනිදානවතින් වාචන් භාසිතා අකාලේන අනපදේසං අපරියන්තිතං අනත්ථ සංහිතං අතකෝසෝ භාලෝ තේරොත්තේව සංකං ගච්ඡති සාදු සාදු සාදු. කාරුණික පින්නතුනි, අද දිනේදිත් ඔබ සියලු දෙනාම සූදානම් වන්නේ බෞද්ධ ගුවන් විදුලිය මගින් ප්‍රචාරය කරන තවත් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීමට. මේ ධර්ම දේශනාව සඳහා අද කිහිප පළක් විසින් දායකත්වය දරනවා. ඒ අතර පන්නිපිටිය මොරගහ කන්දපාර නොම්බර 146 නිවසේ පදිංචි ටී ඥානවතී මහත්මිය, බදුල්ල ගඟබොඩ පාර නොම්බර 14 නිවසේ පදිංචි නන්දා කුමාරසිංහ මහත්මිය, එවැගේම පිටකෝට්ට පාගොඩ පාර නොම්බර 118න් 2 නිවසේ පදිංචි සුධර්මා පණ්ඩිත මහත්මිය, කැලණිය කිරිබත්ගොඩ සමුපකාර නිවාස නොම්බර 82න් B නිවසේ පදිංචි පත්මිනී ගුණවර්ධන මහත්මිය, එවැගේම කඩවත ගෝණ හේන බටහිර නොම්බර 455න් 21 නිවසේ පදිංචි කුසුමා අනුබවත්ත මහත්මිය යන පින්නතුන් විසින් තමයි අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. ධර්ම දේශනාව සඳහා දායකත්වය දැරීම උතුම් පින්කමක්. ධර්ම දානමය පින්කම උසස් පින්කමක් කොටයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවන් වලදී දේශනා කළ තිබෙන්නේ. ඉතින් ඔබ ඒ කරන්නා වූ ධර්ම දානමය පින්කම ශ්‍රේෂ්ඨයි. ඔබ සියලු දෙනාගේම යහපත් වූ ප්‍රාර්ථනාවන් සඳහා වගේම තමන්ගේ සසර ජීවිතය කරගන්න ලොකු පින්කමක් බවටත් එයපත් වෙනවා. අද මේ ධර්ම දේශනාව සඳහා අපිට ලැබිලා තිබෙන මාතෘකාව තමයි අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයට අයත් ද්විතීය ඌරුවෙල සූත්‍රය. එතකොට මේ සූත්‍රය තුලින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ තිබෙන්නේ ස්තවීර කෙනෙක් බවට. එහෙම නැත්නම් මේ සංඝ සමාජයේදී ඒ වගේම බෞද්ධ සමාජය තුල උසස් ප්‍රතිපත්ති ගරුක කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද, පිළිපැදිය යුතු කාරණා මොනවාද කියන එක තමයි බුදුරජාණන් වහන්සේ මේ ද්විතීය ඌරුවෙල සූත්‍රයේදී දේශනා කළ තිබෙන්නේ. මම හිතන්නේ මේ සූත්‍ර දේශනාව වර්තමානයේ වෙනකොට මේ ආකාරයෙන් දේශනා කර ගැනීම වැදගත්. ඒකට හේතුව තමයි අපි දන්නවා ආගමික වශයෙන් විශේෂයෙන්ම ආගමික නායකවරුන්, ඒ වගේම ආගමික පූජකවරුන්, ඒ විතරක් නෙමෙයි විවිධ ආගම් වලට සම්බන්ධ පිරිස් බොහෝ වෙලාවන් වලදී කටයුතු කිරීමේදී ඒ ආගම්වල ඉගැන්වෙන මුල් ඉගැන්වීම් වලට බාහිර ලෙස ක්‍රියා කරන ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. අපි මෙහිදී වඩා සාකච්ඡා කරන්නේ බෞද්ධයින් ලෙස ඒ බුදුදහම හා සම්බන්ධ පිරිස් පිළිබඳවයි. ඔබ සියලු දෙනාම දන්නවා දැන් අපි අහනවා විවිධ ප්‍රවෘත්තීන් විවිධ
ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේ වෙන්න පුළුවන්. තවත් වෙලාවකදී ගිහි බෞද්ධ අය පිළිබඳව වෙන්න පුළුවන්. විවිධ ප්‍රවෘත්තීන් අහනවා අර මුල් බුදුදහමට නොගැලපෙන බොහෝ ක්‍රියාවන් වල නිරත වෙන අවස්ථා. ඒ වගේම තම අවස්ථාවන් වලදී අපි අහලා තිනවා මේ ධර්මය විකෘති කොට දේශනා කරනවායි කියලා තැම් වෙලාවට. ඇතැම් වෙලාවට අපි අහලා තිනවා මේ ලාභය සඳහා ධර්මය භාවිතා කරනවායි කියලා. ධර්මයේ විතරක් නෙමෙයි ආගමික සංකේත විවිධ පුද පූජා ආදිය ලාභය සඳහා භාවිතා කරනවායි කියලා. ඉතින් එවැනි පසුබිමක මෙවැනි සූත්‍රයක් ආශ්‍රයෙන් ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ වැදගත්කම තමයි අපි දහම තුලින් බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? සැනසීම. එතකොට සැනසීම බලාපොරොත්තු වෙන අපි ඒ දහම තුලින් මේක වෙන්නේ. ඒ දහම බලාපොරොත්තුෙන් අපි ගරු කරන කොටස් ඒ දහමට පටහැනිව නම් ක්‍රියා කරන්නේ අපේ සැනසීමක් අපිට ලැබෙන්නේ නැහැ. ඒක නිසා මේ සමයේදී සැනසීම දහම තුලින් සොයන අයට ඉතා වැදගත් කාරණයක් තමයි අපි දහම් සොයාගෙන යා යුත්තේ කා පිටුපසද. අපි අනුග්‍රහය දැක්කිය යුත්තේ කාහටද කියන කාරණය. එහෙම වුණාම බොහොම පහසුවෙන් තමන්ගේ සැනසීම පිණිස ධර්මයේ යොදා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේ සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උරුවෙල දනව්වෙහි නේරංජනා ගංගාසබඩ අජපාල නිග්‍රෝධ මූලෙහි වැඩ සිටින අවස්ථාවක බුදුරජාණන් වහන්සේ උරුවෙල ජනපදයේ මේ නිග්‍රෝධ අජපාල කියන නිග්‍රෝධ මූලෙහි වැඩ සිටින්නේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණාම. සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා බොහොම විවේකී සුවයෙන් ඉන්න බුදුරජාණන් වහන්සේ හමු වෙන්න විවිධ අය පැමිණෙනවා. ඒ විවිධ අය අතර හිටිය බ්‍රාහ්මණයෝ කියන අය බුදුරජාණන් වහන්සේට වඩාත්ම ගැඹුරු ප්‍රශ්න විවිධ දේ ඇතැම් වෙලාවට අභියෝගාත්මකව බ්‍රාහ්මණයෝ තමයි ඉදිරිපත් කරේ. ඒ වගේම මේ සූත්‍රයට අදාළ වෙන පාර්ශවය වන්නේත් බ්‍රාහ්මණයෝ. මොකද බ්‍රාහ්මණ කණ්ඩායමක් ඇවිල්ලා අහනම බුදුරජාණන් වහන්සේට බොහොම ගරු සරු සහිතව බුදුරජාණන් වහන්සේ සමීපෙහි එකත් පසව වාඩි වෙලා උන්වහන්සේ ඒ බ්‍රාහ්මණයෝ අහලා තියෙයි කියලා ඒ තමයි ශ්‍රමණ ගෞතමයන් වහන්සේ. මේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා ඉන්න බුදුරජාණන් වහන්සේ. මහලු වයසින් යුක්ත කෙස් ඉදුණු වයසින් යුක්ත තුන් කාලයම ඉක්ම වූ ඒ කියන්නේ අවුරුදු 75ක් විතර ඉක්ම වූ අය මෙවැනි වයෝවෘද මහලු බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පැමිණෙනවා. ඒ පැමිණෙන විට බුදුරජාණන් වහන්සේ මේ බ්‍රාහ්මණයන්ට අසුන් පනවන්නේ නැහැ. නැකිටලා নমස්කාර කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපේ චාරිත්‍රයක් තියෙනවා තමන්
ගේ වයසට වඩා වැඩිමහල් අයට ගරු සත්කාර කිරීමක්. ඒක හොඳ ගුණයක්. එතකොට මේ බුදුරජාණන් වහන්සේට මේ බ්‍රාහ්මණ කණ්ඩායම චෝදනා කරන්නේ මොකක් ගැනද? වයසට වයෝවෘද්ධ වූ බ්‍රාහ්මණයෝ පැමිණියත් මේ ගෞතමයන් වහන්සේ නැගිටින්නේ නැත, අසුන් පනවන්නේ නැත, වැඳ නමස්කාර කරන්නේ නැත කියලා. ඉතින් මේ බ්‍රාහ්මණ කණ්ඩායම කියනවා අපි ඒක අහලා තිබුණ මෙහෙම කෙනෙක් කියලා. දැන් අපිට හොඳටම තහවුරු වුණා. මොකද එතනත් හිටියේ මහලු විච්ච බ්‍රාහ්මණයෝ. ඒ අය ආවමත් බුදුරජාණන් වහන්සේ බොහොම සතුටු සාමීචයෙන් කතා කරා. ආචාර සමාචාරයෙන් යුක්තව අපි කෙනෙක් දැක්කහම ආචාර සමාචාර සහිතව ඒක නා පිළිගන්න ක්‍රම තියෙනවානේ. ඒ ක්‍රම අනුව බුදුරජාණන් වහන්සේ චාරිත්‍ර කරා. හැබැයි වැඳ නමස්කාර කළා ඒ ආසනීය පිළිගන්නවලා එහෙම කරේ නෑ. දැන් මේක තමයි බුදුරජාණන් වහන්සේට තිබෙන චෝදනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරා කෙනෙක් ස්තවීර වීමට. දැන් මේ ස්තවීර වීම කියන කාරණේ අපේ මේ සංඝ සමාජය තුල සාමාන්‍යයෙන් ගණන් ගන්නේ උපසම්පදාවටපත් වෙලා අවුරුදු 15ක් ඉක්මුණාට පස්සේ. එව නැත්නම් වස් විසීම් තියෙනවනේ. ඒ වස් විසීමෙන් අවුරුදු 15ක් ඉක්මුණාට පස්සේ තමයි ස්තවිර කෙනෙක් බවට පත්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නේ මේ ස්තවිර ගැන නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සමාජය තුල යම් කිසි කෙනෙක් ස්තවිර භවට පත්වීමට නම් කරුණු කාරණා ටිකක් තියෙනවා. ඒ කරුණු කාරණා ටික නැතිව මහලු අය මහලු පමණින් ස්තවිර භාවයට පත් වෙන්නේ නැහැ. ඒ සංඝ සමාජයට ආශ්‍රිතව නෙමෙයි අපි දැන් මුලින්ම දේශනා කරන්නට යෙදුනා. සංඝ සමාජය තුල ස්තවිර භාවයටපත් වෙන්න උපසම්පදාවෙන් වස් 15ක් ඉක්මෙන්න ඕනේ. මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ මහලු ඌ පමණින්මත් ස්තවිර භාවයටපත් වෙන්නේ නැහැ. මේ බ්‍රාහ්මණයන්ටයි දේශනා කරන්නේ මේ දේ. එතකොට ස්තවිර භාවයටපත් වීමට නම් ගුණාංග තියෙනවා. ඒ ගුණාංග නොවු පමණි ඒ ගුණාංග නැත්නම් ස්තවිර භාවයටපත් වෙන්න බෑ. මේ බ්‍රාහ්මණයන්ටයි දේශනා කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහලු උනත් ඒ මහලු කෙනා ඒ කියන්නේ වයස 80 වෙනි වියටපත් උනත් 90 වෙනි වියටපත් උනත් 100 ඉක්මෙව්වත් ඒ මහලු පුද්ගලයා තුල අකාලවාදී බව ඇතනම් අකාලවාදී බව කියලා කියන්නේ නුසුදුසු කාලයට විවිධ දේ කතා කිරීම. අපි දකිනවා ඇතැම් වෙලාවට කිව යුතු දේ කිව යුතු වන්නේ අනාගතයේදී. අනාගතයේදී කිව යුතු දේ වර්තමානයේදී කියනවා. පමණක් දේවල් තියෙනවා කියන්න වෙලා තිබෙන්නේ ඒවා අතීතේ. ඒ අතීතේ කිය යුතු දේ වන වර්තමානයේදී කියනවා. එතකොට අන්න මේ નિયમિત කාලයේ ඒ දේ ප්‍රකාශ කරන්නේ නැහැ. નિયમિત නොවන කාලයේදී ප්‍රකාශ කරන්නේ. දැන් සාමාන්‍ය ජීවිතේදීත් අපි දන්නවා ජීවත් වෙනකොට ඇතැම් අය කතාබස් කරන දේවල් මේ දැන් Taman ජීවත් වෙලා ඉන්න ස්ථානයට ගැලපෙන්නේ නැහැ. එහෙම නැත්නම් යම් කිසි කෙනෙක් මුහුණ පා ඉන්න ප්‍රශ්නයට ඒ කතා කරන දේ ගැලපෙන්නේ නැහැ. ඔන්න ධර්මානුකූලව ඇතැම් කෙනෙකුට අවශ්‍ය වෙනවා තමන්ගේ ජීවිතය ඔය බුදුදහමේ උගන්වන ආකාරයට ලෞකික වශයෙන් දියුණු කරගන්න.
එහෙම කෙනෙකුට කවුරු හරි දේශනා කරනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ තියෙනවයි කියලා දුක පිළිබඳව. මේව සියල්ල අත්හරින්නේ කියලා. එතකොට ගැළපීමක් තීද? නැහැ. ඒ ගිහි කෙනෙකුට අවශ්‍ය වෙන්නේ ලෞකික වශයෙන් දියුණුවක් ලැබීමට ධහම තුලින් ධර්මානුකූලව. හැබැයි එඹඳු කෙනාට එකවර දුක පිළිබඳව කියලා ජීවිතේ එපා කරවීම නුසුදුසු දෙයක්. අන්න ඒකට තමයි අකහලවාදී බව කියන්නේ. එතකොට අකහලවාදී බව නුසුදුසු කාලයේහි තමයි යම් යම් දේ ප්‍රකාශ කරන්නේ. නුසුදුසු තැනට තමයි නුසුදුසු කෙනාට තමයි යම් යම් දේ ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒ නුසුදුසු දෙයක් ප්‍රකාශ කරනකොට එයා ඒ දේ කොච්චර සත්‍ය වුණත් ඒක අහගෙන ඉන්න කෙනාට කිසිම ප්‍රයෝජනයක් බවක් නැහැ. අපිට උනත් එහෙම ප්‍රයෝජනයක් බවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා 80 ඉක්ම වුවත් 90 සම්පූර්ණ කළත් 100 වසක් සම්පූර්ණ කළත් ඒ කෙනාගේ වචනය කාලයට ගැලපෙන්නේ නැත්නම් තරම් ප්‍රයෝජනවත් නැහැ කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අභූතවාදී අතීතේ නොවු දෙයක් සිදු වූ ආකාරයෙන් කියනවා. අපේ ජීවිතවල ගොඩක් වෙලාවට එහෙම කරනවනේ නේද? අපි ඇතැම් වෙලාවට පවණක් අයට අපි අපේ ගැන කියන විස්තර අතීතයේ අපි මෙන්න මෙහෙම කරයි කියලා. බොහෝ දෙනෙක් ඒ කියන්නේ තමන් නොකරපු දේවල් කළා විදියට කියනවා. දැන් මේ සූත්‍රේ නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නියම ස්ථවිර කෙනෙක්. අපි මේකට තව වචනයක් කියන්න පුළුවන් කොහොම තේරෙන භාෂාවෙන් නියම භික්ෂුන් වහන්සේ නමක් නම්. හැබැයි මේක භික්ෂුන් වහන්සේ කෙනෙකුට විතරක් නෙමෙයි ගිහි බෞද්ධයෙකුටත් අදාළයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපි හැම කෙනාටම අදාළයි. යම් කිසි කෙනෙක් Taman නොකල දේවල් අතීතයේදී කරයි කියලා බොරු කියනවනම් ඒ පුද්ගලයාගේ වටිනාකම අඩුයි. කොච්චර වයසට ගියත් ඒ කෙනා නිකන් මහල්ලෙක් විතරයි. දැන් අපේ ජීවිතවල ගත්තාම අපි වෙන අයට කොච්චර දේවල් කියනවද අපි ඒ කාලේ කරලා තියෙන විදියට. අපි ඇතැම් වෙලාවට පමණක් අයට අවවාද කරන්න යනවා. ඒ අවවාද කරන්නේ අපි අතීතයේදී ਸਰව සම්පූර්ණව ජීවත් වුණා වගේ. ඇතැම් වෙලාවට මම දැකලා තියෙනවා මේ ජනමාධ්‍ය වලින් ඇතැම් වෙලාවට භික්ෂුන් වහන්සේලා පමණක් වෙලාවට තමන්ගේ දේශනය උත්කර්ෂවත් කිරීමට ආකර්ෂණීය කිරීමට විවිධ කතන්දර කියනවා. අන්න තමන්ගේ ළඟට මෙන්න මෙහෙම කෙනෙක් ආවා. එයා මෙන්න මෙහෙමයි. මේ කතාව අහගෙන ඉනකොට අපිට දැනෙනවා ඒ කතාව බොරුවක් බව. යම්කිසි කතාවක තියෙන්න ඕනේ හේතුඵල ගැලපීමක්. ඇතැම් අය කතාව කියාගෙන යනකොට තේරෙනවා මුල කිව්ව එක නෙමෙයි මැදදී කියන්නේ. මැදදී කියන දේ ගැලපෙන්නේ නැහැ. මුලදී කියන්න පෙරනිමිති වුණු දේ නෙමෙයි කතාවේ අවසානයේදී ප්‍රකාශ වෙන්නේ. මේ බොරු කතාවක් හදලා කියනවා තමන්ගේ දේශනාව ආකර්ෂණීය වන්න. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරා මෙන්න මේ නියම ස්ථවිර කෙනෙක් නම් හොඳ යහපත් භික්ෂුන් වහන්සේ නමක් නම් ඒ වගේම හොඳ බෞද්ධයෙක් නම් එයා අතීතයේ සිදු නොවූ දේ වර්තමානයේදී සිදු වූ ආකාරයෙන් ප්‍රකාශ කරන්නේ නැහැ. ඒක බොරුවක් ලෙස ප්‍රකාශ කරන්නේ නැහැයි කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරා අනත්තවාදී. යම් කිසි කෙනෙක්
තමන්ගේ වයස 80 90 100 ඉක්මවා ගියත් ඒ කෙනා කියන දේ අනර්ථය පිණිස නම් පවතින්නේ. කිසිම කෙනෙකුට යහපතක් නොවන දේ නම් ඒ කෙනා කතරම් වයසටපත් උනත් ස්ථවීර භාවයටපත් වෙන්නේ නැහැ. මොකද ඒ කෙනා ප්‍රකාශ කරන දේ අනත්තයි. අනර්ථය පිණිසයි පවතින්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අධම්මවාදී දැහැමිදී නෙවෙයි ප්‍රකාශ කරන්නේ. අධම්මවාදී අවිනයවාදී ඔහුගේ ක්‍රියාවන් විනයානුකූල නැහැ. සංවර බවක් පේන්නේ නැහැ. ඉතින් ඒ සංවර බවක් නැත්නම් කොතරම් මහලු වියටපත් උනත් ඒ කෙනා මහා ගරු සත්කාර කරන්න තරම් ගැළපෙන කෙනෙක් නෙමෙයි. සුදුසු කෙනෙක් නෙමෙයි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා අනිධානවති වාචා. අනිධානවති වාචා කියලා කියන්නේ මේ වචන කතා කරනවා කිසිම මේ Tamanට සැපගෙන දෙන බවක් නැහැ. එහෙම නැත්නම් මේ හදවතට සමීප වෙන බවක් නැහැ ඒ කෙනාගේ වචන. හරි දරුණු වචනයි පිට වෙන්නේ. ඉතින් අනේ එම්බඳු කෙනා කොච්චර වයසටපත් උනත් අවුරුදු 100 ඉක්ම වෙලා ගියත් ස්ථවීර භාවයටපත් වෙන්නේ නැහැ. නැනම් කොච්චර වයසට ගියත් මහා ගරු සත්කාර කිරීමට සුදුසුකමක් නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒ වගේම තමයි අනපදේශන්. අනපදේශන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඒ කෙනා කියන දේ කිසිම ධර්මයට සහ විනයට ගැළපීමක් නැහැ. ධර්මයට සහ විනයට ගැළපීමක් නැහැ. දැන් අපි දන්නවා ඇතැම් වෙලාවට අපි ධර්ම දේශනා ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන ධර්ම දේශනා බුදුරජාණන් වහන්සේගේ ධර්මයට සහ විනයට ගැළපෙනවාද කියලා සොයා බැලීමේ හැකියාවක් යම් කිසි කෙනෙකුට තියෙනවා නම් මම හිතන්නේ එයා තමයි උසස්ම ධර්ම රසය වින්දනය කරන කෙනා බවට පත් වෙන්නේ. මේ ධර්ම දේශනාව විවිධ වයස් මට්ටම් වල ඉන්න අය, විවිධ බුද්ධිමය තත්වයන් වල ඉන්න අය, උගත් තත්වයන් වල ඉන්න අය ශ්‍රවණය කරනවා. ඒ හැම කෙනාටම ගැළපෙන දෙයක් තමයි අපි ශ්‍රවණය කරන ධර්මයට සහ විනයට අනුකූලවද දේශනා වෙන්නේ කියන කාරණය. දැන් මම ඇතැම් වෙලාවට අහලා තිනවා බොහෝ සාමාන්‍ය ගිහි මිනිසුන් හොඳම ධර්ම දේශනා ලෙස තෝරන ඒවා. බොහෝ අය හොඳම ධර්ම දේශනා විදියට තෝරන්නේ මම නිරීක්ෂණය කළ තියෙන ආකාරයට කාන්තාවන්ගේ ඇඳුම් වලට දොස් පවරන දේ. වෙනත් මිනිසුන්ගේ විවිධ නොකටයුතු කම් පිළිබඳව තමන් හිතනවා මෙන්න මේ දේ කළොත් හරියි කියලා. අන්න ඒවැනි දේවල් දේශනා කරන දේවල් මිනිස්සු හරි ඉහලින් අගයනවා. ඇතැම් වෙලාවට කාලෝචිත ධර්ම දේශනාවක් කියලා බොහෝ අය අද හඳුන්වන්නේ ওই බුදුරජාණන් වහන්සේ දේශනා නොකරපු ධර්මයට සහ විනයට නොගැලපෙන දේශනාවන් තමයි. hina වෙන දේවල්. අර බොහොම තමන්ට ආවේගශීලීත්වයන් මතු කරන දේවල්. තමන්ගේ සිතේ පහන් සංවේගී උපදවන ධර්මාබෝධය පළල් කරන ධර්ම දේශනාවන් බොහෝ වෙලාවට කාලෝචිත නොවන ධර්ම දේශනාවන් විදියට තමයි බොහෝ අය හඳුනන්නේ. ඉතින් ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් කිසි කෙනෙක්
භික්ෂුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගිහි වෙනත් කෙනෙක් වෙන්න පුළුවන්. මොන දේ දේශනා කරත් ඒ දේ ධර්මයට සහ විනයට ගැලපෙනවා නම් තමයි ඒ පුද්ගලයා උසස් බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපරියන්තවති. අපරියන්තවති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් කියන දේ කෙලවරක් නැහැ. මුල පටන් ගත්ත දේ නෙවෙයි අවසානට කියන්නේ. අවසානට කියන දේ නෙවෙයි මුලින් පටන් ගත නේ මැද හරියද කියන්නේ. මැදද කියන දේ නෙවෙයි අවසානට කියන්නේ. ඔහේ යම් දෙයක් කියාගෙන යනවා. කිසිම ගැළපීමක් නැහැ. ඒ වගේම තමයි තමන් කියන දේ කොහෙන්ද ඒ දේ ලබා ගත්තේ කියලා කිසිම කෙනෙකුට විශ්වාස බවක් ඇත්තෙත් නැහැ. ඇතැම් වෙලාවට බොහෝ අය මෙන්න මේ බණ පොතේ සඳහන් වුණයි කියලා විවිධ දේ ප්‍රකාශ කරනවා. හැබැයි බණ පොත කියන දේ කොහෙද තියෙන්නේ? සමහර විට ওই බණ පොතේ කියලා කියන්නේ ත්‍රිපිටකයට. ඒ ත්‍රිපිටකයෙන් යමක් උපුටා ගත්තා නම් ත්‍රිපිටකයේ සඳහන් වන සූත්‍රය ප්‍රකාශ කළ යුතුයි. එතකොට ඒ ශ්‍රවණය කරන කෙනාට ඒ පිළිබඳව විශ්වසනීයත්වයක්, විශ්වාසයක්, ඒ ධර්මය ඇත්තයි කියලා තහවුරු කර ගැනීමට හැකියාවක් තියෙනවා. එහෙම නැතුව ධර්මයේ කියලා එහෙම නැත්නම් වෙන යම් ප්‍රසිද්ධ කෙනෙක්ගේ කියලා විශාල පිරිසක් ඔහු ඇයට ඉන්නවයි කියලා හෝ කියන හැමදේම ඒ බොහෝ දේ කියු පමණින් ඒ කියන දේ එකිනෙකට නොගැලපෙනව නම් කෙලවරක් නැතුව බොහෝ දේ කිව්වත් ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒ පුද්ගලයා බොහෝ දේ කිව්වත් ස්ථවීර භාවයටපත් වෙන්නේ නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණයන්ට බුදුරජාණන් වහන්සේ ඔන්නෝක තමයි දේශනා කරන්නේ. බ්‍රාහ්මණයන්ට දේශනා කරන්නේ මේ වයසින් වයවෘදු පමණින්ම මහලු වියටපත් වූ පමණින්ම මහා ගරු සත්කාර බලාපොරොත්තු වීම උචිත නැහැ. ඒ ගරු සත්කාර බලාපොරොත්තු වෙනෝ නම් මෙන්න මේ කිව්ව ගුණාංග ටික බ්‍රාහ්මණයෙක් විදියට තිබිය යුතුයි. අන්න එඹදු කෙනා ගරු කළ යුතු කෙනෙක්, ශ්‍රේෂ්ඨ කෙනෙක්. මම හිතන්නේ මෙතෙක් මේ විස්තර කරන්නට යෙදුන ඔය ද්විතීය උරුවෙල සූත්‍රයේ සඳහන් කරුණු ටික ඔබට වැදගත් වෙන්නේ මම මුලින්ම සඳහන් කළ ආකාරයටම ධර්මය තුලින් සැනසීම සොයාගෙන යනවනම් නිවැරදි ධර්මය දේශනා කරන ඒ ධර්මයට අනුව ජීවිතය හසුරුවන අය හඳුනා ගැනීමට ප්‍රයෝජනවත් වන නිසායි. අපි දන්නවා වර්තමානයේ ඇතැම් අය ඉතා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරගන්න දේවල් තමයි තමන් බුදු වුණා, සෝවාන් වැනි තත්වයන් වලටපත් වුණා, සකු르දාගාමි වුණා. ඒ විතරක් නෙවෙයි, ඇතැම් වෙලාවට තමන් තමයි උසස්ම කෙනා, අනිත් සියලු දේ කරන්නේ, අනිත් සියලු දෙනා කරන්නේ බොරුව කියලා අනිත් අය පහත් කොට සලකන ස්වභාවය බොහෝ තැන්වලින් අපි දකින දෙයක්. මම හිතන්නේ මෙවැනි පසුබිමක මෙවැනි සූත්‍රයක් ගිහි අය වුණත් දැනගෙන තිබීම සෑහෙන්න ප්‍රයෝජනවත්. සාමාන්‍ය ගිහි කෙනෙක් ඇත්තටම අසරණයි. කෙනෙක් තමන්ගේ සිතේ වියවුල් වැඩි වෙන තරමට ධර්මයෙන් සැනසීමක් සොයනවා. ඒ සැනසීම සොයනකොට කවුරු හරි කෙනෙක් ඒ අය රවට්ටන්න බලනවා නම් ඒක මහා
පාපයක්. ඒ රැවට්ටීම තුල තිබෙන්නේ වෙන මොකක්වත්ම නෙවෙයි. ආත්මාර්ථකාමී ලාභයයි. ඒ බොහෝ අය කරන්නේ බොහෝ මිනිසුන් රවට්ටාගෙන ගනිමින් විශාල ධනයක් තමන් රැස් කරගන්න එක. ඉතින් එවැනි දේවල් වලට හසු නොවි ජීවත් වීම ගිහි බෞද්ධයන්ට මේ කාලයේ තිබෙන ලොකු අභියෝගයක්. අපි දන්නවා අපි අහලා තියෙන විදියට බුදුදහම කියලා කියන්නේ අපිට ජීවන මාර්ගයක් පෙන්වන දහමක්. තමන්ගේ ජීවිතය ගුණ යහපත්කමින් පෝෂණය කිරීමට උනන්දු කරවන දහමක්. ඒ දහම තුලින් කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ මෙතෙක් විස්තර කළ ආකාරයේ පුද්ගලයන්ට මිනිස්සු රැවට්ටෙන එක. විවිධ ස්ථානයන් වලට රැවට්ටෙන එක. බුදුදහම තුලින් ශ්‍රේෂ්ඨ බෞද්ධයෙක් බවට පත් වෙනවා නම් ඒ කෙනා කළ යුතු දේ තමයි යහපත් ගුණධර්ම තුලින් තමන්ගේ ජීවිතය සම්පූර්ණ කරගන්න එක. යහපත් ගුණධර්ම තුලින්. එහෙම තමයි තියෙන මාර්ගය. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළ තිබෙන්නේ ඒකමයි. එහෙම නැතුව අපි විවිධ දේවල් පිටුපස්සේ යෑම. අපි මහා තෙරවරුන් යයි කියලා ඇතැම් වෙලාවට සරණ යන අය. ඒ වගේම ආගමික නායකයෝයි කියලා ඇතැම් වෙලාවට ගිහි අය. දැන් වර්තමානයේ නම් අලුත්ම ප්‍රවණතාවය තමයි මේ මහා පූජනීයත්වයෙන් ඇතැම් ගිහි අය පෙනී සිටීමට උත්සාහ කිරීම. ඉතින් මෙවැනි අය පිටුපස පැවිදි වෙන්න පුළුවන්, ගිහි වෙන්න පුළුවන්. සරණක් සොයා යෑම කිසිසේත්ම සරණක් ලැබෙන්නේ නැහැ. ඇතැම් වෙලාවට මම දැකලා තිනවා බොහෝ මිනිස්සු ඇවිල්ලා කියනවා අපිට පවා අන්න අර කෙනා වගේ වෙන්න. හැබැයි ඒ වෙන්න කියන කෙනා අපිට අනුගමනය කරන්නේ කියන කෙනාගේ අභ්‍යන්තරය බැලුවොත් එහෙම කිසිදු අධ්‍යාත්මික දියුණුවක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ ධම්ම පදේ මේ ධම්මට්ට වග්ගයේදී දේශනා කරනවා මිහිරි වචන කතා කළ පමණින් රූ සපුව ආකර්ශනීයව තිබූ පමණින් ඒ අය ධර්මදරයන් බවට පත් වෙන්නේ නැහැ. ධර්මදරයන් බවට පත් වෙන්නේ කොහොමද? ධර්මය දන්නේ සුළු දේ වෙන්න පුළුවන්. සුළු ධර්මයක් වෙන්න පුළුවන් දන්නේ. අන්නේ දන්නා වූ සුළු ධර්මය තමන් අනුගමනය කරනවා නම්, ඒ ධර්මයට අනුව තමන් හැසිරෙනවා නම්, අන්න ඒ කෙනා තමයි ධර්මදර බවට පත් වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. බොහෝ කතා කී පමණින් පැය ගණන් දේශනාවන් පැවැත්වූ පමණින් කිසිම කෙනෙක් ධර්මදර බවට පත් වෙන්නේ නැහැ. ධර්මදර බවට පත් වෙන්නේ දන්නා ධර්මය තුළින් තමන් උපරිමයෙන්ම ඒ ධර්මය අනුගමනය කිරීම තුලයි. ඒ ධර්මයේ හැසිරීම තුලයි ධර්මදර බවට පත් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ධම්මට්ට වග්ගයේ දේශනා කරනවා. යම් කිසි කෙනෙක් සත්‍යවාදී නම්, ධාර්මික බව ඇතනම්, අවිහිංසා බව ඇතනම්, ප්‍රිය වූ වචනයෙන් යුක්ත නම්, අන්න ඒ අය තමයි ධර්මයේ හැසිරෙන අය කියලා. දැන් ඔබට මේ අවබෝධ කරගන්න හොඳ කතාවක් තියෙනවා ඔය ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ පිළිබඳව.
ඔබ ඇතැම් විට මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන බොහෝ අය ලකුණ්ඨක බද්දිය හාමුදුරන් වහන්සේ පිළිබඳව අහලා ඇති. දැන් ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ මේ ශරීරයෙන් කුඩා කෙනෙක්. මිටි සිරුරක් තියෙන්නේ. මේ හාමුදුරුවෝ දකින ඕනෑම කෙනෙක් හිතන්නේ මේ කුඩා භික්ෂුන් වහන්සේ නමක්කේ කියලා. ඉතින් උන්වහන්සේ වැඩ වාසය කළ විහාරස්ථානයට එන ගිහිමෙන්ම පැවිදි අයත් දුටු පමණින් මේ භික්ෂුන් වහන්සේට කිසිම ගරු කිරීමක් කරන්නේ නැහැ. අපි කියන්නේ අර කිසිම ගණන් ගැනීමක් කරන්නේ නැහැ. මොකද මෙයා ශරීරයෙන් කුඩයි. අද වුණත් එහෙමනේ නේද? පන්සලකට ගියත් බොහෝ වෙලාවට කුඩා කෙනෙක් ඉන්නව නම් ඒ කෙනාට කරන සත්කාරය ටිකක් අඩුයි. ඉතින් ඒ වගේ මේ ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ උන්වහන්සේටත් එහෙමයි. ඉතින් ඒක නිසා ඇතැම් වෙලාවට මේ බොහෝ අය විහිළු තහළු කරනවා ලකුණ්ඨක බද්දිය හාමුදුරන්ට. කුඩා භික්ෂුන් වහන්සේ නමක් එයි කියලා. නමුත් කරුණු හොයාගෙන යනකොට පැහැදිලි වෙන දේත්වයක් තමයි ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ රහත් භාවයටපත් උන කෙනෙක්. බොහෝ අයට වඩා ස්ථවීර භාවයෙන් යුක්තයි. ගුණ යහපත්කම් වලින් යුක්තයි. නමුත් සාමාන්‍ය කෙනෙකු මනින්නේ බාහිරින්. දීර්ඝ කාලයක් ආශ්‍රය කළා නෙවෙයි. ඒක නිසා බොහෝ අය ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ පිළිබඳව හිතාගෙන හිටියේ වැරදි චිත්‍රයක්. මේ අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ධර්මදර භාවයටපත් වෙන්නේ, ස්ථවීර භාවයටපත් වෙන්නේ. ඒ කෙනාගේ රූ සපුව අනුව හෝ මිහිරි වචන අනුව හෝ නෙවෙයි. ඒ පුද්ගලයා ධර්මයට අනුව ජීවත් වීම තුලයි. ඉතින් ලකුණ්ඨක බද්දිය හාමුදුරුවෝ ධර්මයට අනුව ජීවත් වුණේ. උන්වහන්සේට ඉසුළු විසුළු කරයි කියලාත්, නිନ୍ଦා අපහාස කරයි කියලාත් උන්වහන්සේ කිසිසේත්ම සැලීමකටපත් උනේ නැහැ. මේකයි මේ ද්විතීය ඌරුවෙල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යම් කිසි කෙනෙක් ස්ථවීර භාවයටපත් වෙන්න නම් ඒ කෙනා තුල සිල්වත් භාවය තිබෙන්න ඕනේ. සංවර භාවය. ගිහි කෙනෙක් නම් පංචශීල ප්‍රතිපදාව. ඒ වගේම තමන් කරන කයින් කරන ක්‍රියා, වචනයෙන් කරන ක්‍රියා, ශරීරයෙන් කරන ක්‍රියා අනුන්ගේ අයහපත පිණිස හෝ තමන්ගේ අයහපත පිණිස නෙවෙයි යහපත පිණිස පවතින්න ඕනේ. සිල්වත් භාවයෙන් යුක්ත වෙන්න ඕනේ. ඒ වගේම තමයි බහුශ්‍රුත භාවයටපත් වෙන්න ඕනේ. ස්ථවීර භාවයටපත් වෙන්න. බොහෝ ඇසූ පිරූ බව ඇති බව. හොඳ අධ්‍යාපනයක් ලබාගෙන තිබෙන්න ඕනේ. හැබැයි මතක තියාගන්න ස්ථවීර භාවයටපත් වෙන්නේ අධ්‍යාපනයේ තිබූ පමණින්වත්. සීලය එක්ක ලබන අධ්‍යාපනයක් තිබෙන්න ඕනේ. අපි දකින ඇතැම් වෙලාවට බොහෝ අයට අධ්‍යාපනයෙන් උසස්. හැබැයි උන්ගේ චර්යා පද්ධතිය බැලුවහම කිසිම සංවර බවක් නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුශ්‍රුත බව විතරක් නෙවෙයි බහුශ්‍රුත බව බැබලෙන්නේ මොකක් වුණාමද? සීලවන්තකම තමන් ළඟ තිබුණාමයි. ඒ වගේම බුදුහාමුදුරු දේශනා කරනවා විසිරුණු විසිරීමටපත් නොවන මනසක් ඇති කරගන්න ඕනේ. ඒ කියන්නේ සමාධිය ඇති කරගන්න ඕනේ. යහපත් දේ සඳහා තමන්ගේ සිත යොමු කරන්න ඕනේ. අන්න ඒ කෙනත් ඔය කියන ස්ථවීර ඝණයට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ධර්මදර ඝණයට වැටෙන්න පුළුවන්. ඉතින් සිල්වත් කමින් යුක්තව බහුශ්‍රුත භාවයෙන් විසිරෙන්නේ නැති යහපත සඳහාම සිත පිහිටුවාගත් සමාධිගත මනසක් ඇති කෙනා ප්‍රඥාව වෙනුවෙන් කටයුතු කරන්නේ. ඒ කියන්නේ නිර්වාණ අවබෝධය සඳහායි කටයුතු සිද්ධ කරන්නේ. ඒක නිසා මේ සූත්‍රයේදී
ද්විතීය ඌරුවෙල සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කෙනෙක් ධර්මදර වීමට නම් පැවතිය යුතු වන්නේ වෙන කිසිවක් නෙමෙයි සීලවන්ත බව, බහුශ්‍රුත බව. ඒ වගේම විසිරීමටපත් නොවන තමන් දකින දේ සඳහා තමන්ගේ සිත වේගයෙන් ගමන් නොකරන අර දමණය කරගත් සිතක් බුදුරජාණන් වහන්සේ දේශනා කරන චිත්ත වර්ගයේදී දමණය වූ සිත තමයි සැපගෙන දෙන්නේ. දමණය කර නොගත් සිත විවිධ අයහපත් දේ සඳහා ඇදිලා යනවා. තමන්ගේ අරමුණු ඒ සඳහායි ගමන් කරන්නේ. අන්න එහෙම නොවන සමාධිගත සිතක් ඇති කරගන්න. ඒ වගේම තමයි සියලු දේ සත්‍යයෙන් යුක්තව, ඒ කියන්නේ සියලු දෙහි පවතින ස්වභාවයෙන් යුක්තව දකින්න උත්සාහ කරන්න. ඒ කියන්නේ ප්‍රඥාව. අනිත්‍යතාවය දකින්න උත්සාහ කරන්න. ලෝකේ සැබෑ ස්වභාවය දකින්න උත්සාහ කරන්න. ඒක තමයි ප්‍රඥාව. ඒ තමයි නිවන් අවබෝධයට හේතු වෙන්නේ. ඒක නිසා මේ ධර්ම දේශනාව ඔබ සියලු දෙනාටම ප්‍රයෝජනවත් වෙන්නේ මේ ද්විතීය ඌරුවෙල සූත්‍රය අන් කිසිවක් සඳහා නෙවෙයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තිබෙනවා ධර්ම දර වීමට අවශ්‍ය කරන ලක්ෂණ ටික, කරුණු ටික. ඒ වගේම තමයි ධර්මදරයෙකු හඳුනා ගැනීමට අවශ්‍ය කරන ලක්ෂණ ටික, කරුණු ටික මේ සූත්‍රය අඩංගු තියෙනවා. ඔබ මේ සූත්‍රය දේශනාව තුලින් ඒ අවබෝධයෙන් තමන්ගේ ජීවිතයේ ධර්මයේ තුලින් සැනසීම සොයනෝ නම් කිසිම දෙයකට, කිසිම පුද්ගලයෙකුට, කිසිම දේශනයකට හෝ නොරැවටි ධර්මයට සහ විනයට අනුව ධර්මානුකූලව තමන්ගේ ජීවිතය ගෙන යාමට අවශ්‍ය කරන අවබෝධය ලබා ගැනීමට අදිෂ්ඨාන කරගන්න. ඒ ඔබ සියලු දෙනාටම නිවන් අවබෝධය පිණිස හේතු වාසනා වෙත්වා. අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ ටී ඥානවති මහත්මිය 1466 මොරගහ කන්දපාර පන්නපිටිය ප්‍රදේශයේ. ඔවුන් බලාපොරොත්තු වන්නේ මීට වසර 12කට පෙර මියගිය තම ස්වාමියා වූ W.W. සිරිසේන මහතාට පින් අනුමෝදන් කිරීමට, එවැගේම මීට වසර 3කට පෙර මියගිය තම මව වන W. ඇල්පිනෝනා උපාසිකා මාතාවට පින් අනුමෝදන් කිරීමට, 2012 දෙවැනි මාස 12 වන දින මියගිය W.W. සිරිවර්ධන ඌ තම ඒ වැඩිමහල් පුතුට පින් අනුමෝදන් කිරීමට හා මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට තමයි අද ටී ඥානවති මහත්මිය ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. ඒ වගේම තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා බදුල්ල ගංගබඩ පටුමාවතේ අංක 14 දරන් නිවසේ විසු විශ්‍රාමලත් විදුහල්පති ඩී ආනන්ද කුමාරසිංහ මහතා පරලෝ සැපත් වී 7 වසරක් පිරීම නිමිත්තෙන් එතුමාට අජරාමර නිවන් සුවය පැතීම සඳහාත්, එවැගේම බදුල්ල විහාරගොඩ නන්දන හෝටලයේ අධිපතිව සිටි WD.P. සංගදාස ආදරණීය පියතුමාට P.N. දිසානායක ආදරණීය මව්තුමියට පරලෝ සැප ජීවිතයේ සුඛිත මුදිත වෙත්වා යන ප්‍රාර්ථනෙනුත්, උසස් අධ්‍යාපනය ලැබෙන අකිල හා හරේන්ද්‍ර පුතුන් දෙදෙනාගේ හා අනුකි උදාරා හා යනුලි තේස්නා දියණියන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ආශිර්වාද කිරීමට මෙන්ම සුජීවත් පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය පැතීමට විශ්‍රාමලත් විදුහල්පතිනි නන්දා කුමාරසිංහ මෑණියන් දායකත්වයේ දරනවා අද ධර්ම දේශනාව සඳහා. ඒ වගේම තවදුරටත් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරනවා 2012 තුන්වෙනි මාසයේ 19 වන දිනට උපන්දිනයේ යෙදෙන නැසීගිය වින්සන්ට් පණ්ඩිත මහතාට පින් අනුමෝදන් කිරීමට, ඒ වගේම සැමට ධර්මාවබෝධය පිණිසත් මෙම ගුවන්විදුලි ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ සුධර්මා පණ්ඩිත මහත්මිය විසින්.
ඒ වගේම තමයි අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන පින්නතුන් අතර කිරිබත්ගොඩ සමුපකාර නිවාස ක්‍රමයේ 32න් B දරන නිවසේ මහවිදානගේ පද්මිනී ගුණවර්ධන ඇතුළු දූදරු පිරිස දැනට අවුරුදු 3කට ඉහතදී ඒ මිය පරලොව යන්නට යෙදුණු ආදරණීය ස්වාමි පුරුෂයාණන් වන මහින්ද පුෂ්ප කුමාර හරිශ්චන්ද්‍ර රත්නායක මහතාට මේ ධර්ම දානයේ ආනිසංස බලයෙන් ඔහුගේ පරලෝසපත් ජීවිතය සුඛිත මුදිත වේවා යන ප්‍රාර්ථනෙනුත් ඒ වගේම දැනට අවුරුදු 11කට පමණ පෙර මිය ගිය එතුමියගේ සෙනෙහබර පියාවන කීර්තිපාල ගුණවර්ධන මහතාට ඒ වගේම අවුරුදු 19කට පෙර හදිසි මරණයකින් මිය ගිය ඒ ආදරණීය නැසී ගිය ශ්‍රියානි ජයවර්ධන මහත්මිය ප්‍රදාන කොට ඇති එතුමියගේ පවුලේ සියලු පරම්පරාගත ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමට ඒ වගේම ඒ උපන් ආත්මවලදී ධර්ම අවබෝධය ලබාගෙන නිවන් අවබෝධය ලැබෙත්වා යන ප්‍රාර්ථනාවෙනුත් තමයි අද ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඊට අමතරව සුජීවත්ව වෙසෙන ඒ ආදරණීය දියණිය වන උදානි ජයවර්ධන මෙනවියට දයාබර පුතු චානක ජයවර්ධනට විමල් ජයවර්ධන මහතාට මේ ධර්ම දානයේ ආනිසංස බලයෙන් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව සඳහා තවදුරටත් දායකත්වයේ දරනවා කඩවත ගෝණහේන අංක 455න් 21 නිවසේ පදිංචි කුසුම් අරඹවත් මහත්මිය විසින් එතුමිය බලාපොරොත්තු වන්නේ මෙම ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් නිවන් අවබෝධය ලැබේවා කියන ප්‍රාර්ථනය එමීට වසර 35කට සහ වසර 12කට පෙර මිය ගිය සුමනාවතී හපුආරච්චි මෑණියන්ට සහ මේලියස් අරඹවත් පියාණන්ට වසර 36කට සහ වසර 22කට පෙර මිය ගිය බැද්දෙවැල ගෙදර අප්පුහාමි සහ ඩිංගිරි මැණිකේ දිසානායක මාමණ්ඩිය සහ නැන්දනියටත් වසර 5කට පෙර මිය ගිය විමලදාස අරඹවත්ත සොහොයුරාට සහ දෙපාර්ශවයෙන් මිය ගිය සියලු ඥාති මිත්‍රාදීන්ට පින් අනුමෝදන් කිරීමත් ස්වාම පුරුෂයා ඇතුළු පවුලේ සැමට නිදුක් නිරෝගී සුවය දූ දරුවන්ගේ රැකිරක්ෂා කටයුතු සාර්ථක වේවා යන ප්‍රාර්ථනාව ඇතුළු ඒ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය බලාපොරොත්තු වෙනුත් තමයි මේ ධර්ම දේශනාව සඳහා දායකත්වය දරන්නේ. ඒ වගේම මාර්තු මාස 20 වෙනි දිනට වසර 26ක් පිරෙන ජීවක පුතාට ආශිර්වාද කිරීමටත් මේ ධර්ම දේශනාව තුලින් බලාපොරොත්තු වෙනවා. ඒත් අපි ප්‍රාර්ථනා කරගනිමු මේ ආකාරයෙන් බෞද්ධ ගුවන්විදුලිය මගින් ප්‍රචාරය කරන්නට යෙදුන ධර්ම දේශනාව සඳහා ඔබ සියලු දෙනා විසින් බැති බර බවින් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව මේ දායකත්වයේ දැරීමෙන් ධර්ම දානමය පින්කම සිදු කර ගැනීමෙන් අත්පත් කරගත් කුසල ශක්තියින් ඔබ සියලු දෙනාගේම නමින් මියගිය ඥාතිවරුන්ට අනුමෝදන් වෙත්වා. මේ ධම් දේශනාව ශ්‍රවණය කළ සියලු දෙනාගේම නමිනුත් මියගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. සියලු මළගිය ඥාතීන්ට නිවන් අවබෝධය පිණිසම හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. ඒ වගේම ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරූ ඔබ සියලු දෙනා ධම් ශ්‍රවණය කර සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය පිණිස තිර ජීවනයේ පිණිස මේ පින් හේතු වාසනා වෙත්වා. ධර්ම අවබෝධය පිණිස නිවන් අවබෝධය පිණිසමත් මේ පින් හේතු වාසනා වෙත්වා කියලා ප්‍රාර්ථනා කරගන්න. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිලන් රක්ඛන්තු ත්වං සදා. සාදු සාදු සාදු. අද ධර්මානුශාසනාව පවත්වනු ලැබූ දේශකයන්න් වහන්සේ හෝකන්දර ශ්‍රී විජයානන්ද ධර්මායතන වාසී ශාස්ත්‍රපති පූජ්‍යපාද බටුවන්ගල සමිද්දි ස්වාමින්ද්‍රයන් වහන්සේ. දේශකයන්න් වහන්සේට මෙවැනි ආගමික ශාසනික සේවාවන් තවත් දීර්ඝ කාලයක් ඉෂ්ට සිද්ධ කරන්නට
නිදුක් නිරෝගී සුව සම්පන්නිය වගේම දීර්ඝායු සම්පන්නිය ලැබේවා කියලා අපි හැමදිනම සාදුකාරයක් දීලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඔබ හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.